ආයුබෝවන් හැමෝටම. අද මේ අරගෙන ආවේ 2025 වසරේ සිනමාලෝලින් අතර ලොකු කතාබහකට ලක්වුණු ව්‍යාපාරික ලෝකයේ අඳුරු පැතිකඩක් පෙන්වන හොස්ටයිල් ටේක් ඕවර් චිත්‍රපටයේ විචාරයයි. මේක නිකම්ම ඇක්ෂන් චිත්‍රපටයක් නෙවෙයි. බුද්ධිය සහ කූට උපාය මාර්ග භාවිතා කරලා බලය අල්ලන්න දරන උත්සාහයක් ගැන කියන අපූරු ත්‍රිලර් එකක්. කතාව ආරම්භ වෙන්නේ ලෝක ප්‍රකට මූල්‍ය සමාගමක් අත්පත් කරගන්න දරන උත්සාහයක් වටා. ප්‍රධාන චරිතය වන තරුණ ව්‍යාපාරික විමර්ශකයාට දැනගන්න ලැබෙනවා මේ ගනුදෙනුව පිටුපස විශාල දේශපාලන කුමන්ත්‍රණයක් සහ මිනිමෙරුම් මාලාවක් සැඟවී ඇති බව. සමගමේ අයිතිය බලහත්කාරයෙන් ලබා ගැනීමට උත්සාහ කරන කණ්ඩායම සහ එය වැළැක්වීමට උත්සාහ කරන පිරිස අතර ඇතිවන ශීතල යුද්ධය චිත්‍රපටය පුරාම දකින්න ලැබෙනවා. මෙහි තියෙන ලොකුම විශේෂත්වය තමයි සටන් පවතින්නේ තුවක්කු වලින් විතරක් නෙවෙයි. පරිගණක තිර කොටස් වෙළඳ පොළ දත්ත හරහායි. කතාවේ මැද හරියේදී සිදුවන අනපේක්ෂිත පාවාදීම ප්‍රේක්ෂකයා සම්පූර්ණයෙන්ම කම්පනයට පත් කරනවා. අධ්‍යක්ෂකවරයා ඉතාමත් දක්ෂ විදියට මේ ව්‍යාපාරික විෂයපතය සාමාන්‍ය ප්‍රේක්ෂකයෙකුට උනත් තේරුම් ගන්න පුළුවන් විදියට ඉදිරිපත් කරලා තියෙනවා. චිත්‍රපටයේ වේගය ඉතාම ඉහළයි. සෑම දර්ශනයකදීම අපට දැනෙන්නේ මොකක් හරි ලොකු විපත්තියක් වෙන්න යනවා වගේ හැඟීමක්. නිව්යෝක් සහ ලන්ඩන් වැනි නගරවල රූගත කරලා තියෙන දර්ශන චිත්‍රපටයට ඉතාමත් ප්‍රීමියම් සහ ප්‍රොෆෙෂනල් පෙනුමක් ලබා දෙනවා. පසුබිම් සංගීතයත් මේ ආතතිය තවදුරටත් තීව්‍ර කරන්න උදව් වෙනවා. ප්‍රධාන නළුවාගේ සහ දුෂ්ට චරිතය නිරූපණය කරන නළුවාගේ රංගනය අතිවිශිෂ්ටයි. විශේෂයෙන්ම දෙදෙනා අතර ඇතිවන වචන හරඹ සහ මූණේ ඉරියව් වලින් කරන සටන සිනමාත්මකව ඉතාම උසස්. බලය වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට පෙළඹෙන මිනිස් මනෝභාවය මෙහි ඉතාම අපූර්වට නිරූපණය කර තියෙනවා. සමස්තයක් විදියට හොස්ටයිල් ටේක් ඕවර් කියන්නේ බුද්ධිමත් ත්‍රිලර් කතාවලට කැමති අය මග නොහැර නැරඹිය යුතු නිර්මාණයක්. මේක නරඹලා ඉවර වුණාම අපට හිතෙන්න ගන්නවා ලෝකයේ අපිට පේන දේවල් වලට වඩා කොයිතරම් දේවල් තිරය පිටුපස සිද්ධ වෙනවාද කියලා. ඉතින් මේ බල අරගලය ගැන ඔබට මොකද හිතෙන්නේ? අවසානයේ ජයගන්නේ කවුද? පහලින් කමෙන්ට් කරන්නත් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. අලුත් විචාරයකින් නැවත හමු වෙමු. A safe space to work through my feelings. You give up information. No, I just talk about needing work-life balance. What are you talking about? What are you talking about?